හරියමයි අපි හදන්නේ ගෝවා සවර්ක්‍රවුට් නිෂ්පාදනය කරන්න. එතකොට මේකෙදි කරන්නේ අපි අලුත් ගෝවා ගෙඩියක් අරගෙන නැවුම් ගෝවා ගෙඩියක් අරගෙන මේ වටේ තියෙන කොළ ටික ඉස්සෙල්ලාම ඉවත් කරනවා. කොළ පැහැති කොළ ටික ඉස්සෙල්ලාම ඉවත් කරනවා. මේ වගේ ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒ ටික ඉස්සෙල්ලාම ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ සම්පූර්ණ ගලා යන ජලයෙන් සෝදාන් ළමයි. එතකොට ගලා යන ජලය නැති හින්දා අපිට විද්‍යාගාරයක තමයි ටැප් එකට ඇල්ලුවත් කමන්නේ. මේ වගේ එකකින් හොඳට හොදන්න ඕනේ. ක්ලෝරින් ද්‍රාවණයකින් හොදන්න. හරි. දැන් මේම හොදලා මේකේ පත්‍ර ටික වෙන් කර ගන්න ඕනේ පරිස්සමට. මෙන්න මේ විදිහට පත්‍ර ටික වෙන් කර ගැනීම සිද්ධ කර ගන්නවා. පත්‍ර ටික වෙන් කරගෙන ළමයි මෙන්න මේ විදිහට ප්‍රවේශමෙන් අනවශ්‍ය කොටස් තියෙනවා නේද ඒවත් කරලා පත්‍ර පමණක් වෙන් කර ගන්න ඕනේ. හරි. මේ විදිහට පත්‍ර කිහිපයක් වෙන් කර ගන්න ඕනේ. මොකද ඔයාලා දැනගන්න ඕන ළමයි මේ ගෝවා සවර්ක්‍රවුට් හදනවා කියන්නේ මේකෙදි වෙන්නේ ළමයි ලැක්ටික් අම්ල පැසවීම. ලැක්ටික් අම්ල පැසවීම කියන්නේ ළමයි සාමාන්‍යයෙන් ගෝවල සාමාන්‍යයෙන් ස්වභාවිකවම ලැක්ටික් අම්ල පැසවීමට අදාළ බැක්ටීරියාවන් සිටිනවා. ඔන්න ඔය විදිහට ගෝවා ටික වෙන් කර ගන්නවා. අපිට තව පුළුවන් ළමයි ගෝවා කොළ ටිකක් වෙන් කර ගන්න. මෙන්න මේ විදිහට හොඳ ගෝවා කොළ ටිකක් වෙන් කර ගන්නවා. හරි. දැන් ළමයි කරන්නේ මෙන්න මේකේ මැද නාරටි ඉවත් කර ගන්න ඕනේ. ගෝවා කොළවල තියෙන මැද නාරටි තියෙනවානේ. අන්න ඒක ඉවත් කර ගන්න. මෙන්න මෙහෙම මැද නාරටිය ඉවත් කර ගන්න ඕනේ. මැද නාරටි ඉවත් කර ගන්න. ඒත් එක්කම ඔය ඩැමේජ් වෙලා වගේ තියෙනවානේ. ඒක ඇලිත් ඉවත් කර ගන්න. හැම කොළයකම මැද නාරටි ඉවත් කර ගැනීම සිදු කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට මැද නාරටිය කපලා ඉවත් කරනවා. මැද නාරටිය කපලා ඉවත් කරලා ළමයි මේවා සෝදලා ගන්න ඕනේ. මැද නාරටිය කපලා ඉවත් කරලා අපි කරන්නේ ළමයි මේවා මිලිමීටර් 2 වගේ ප්‍රමාණයට කපන එක. මිලිමීටර් 2 ප්‍රමාණයට කපන එක තමයි කරන්නේ. මෙන්න මේ විදිහට මිලිමීටර් 2 ප්‍රමාණයට කපනවා. හරි. මිලිමීටර් 2 ප්‍රමාණයට මෙහෙම කපනවා. කපලා මෙන්න මේ ගෝ වලින් ග්‍රෑම් 100ක් කිරා ගන්න ඕනේ. ගෝ වලින් ග්‍රෑම් 100ක් කිරා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් කිරා ගන්නකොට ඒ ග්‍රෑම් 100ට අපි දානවා ළමයි ලුණු ග්‍රෑම් 2.5. තව අපිට කපා ගන්න ඕනේ ග්‍රෑම් 100ක් හරියටම ගන්නවා මේ පැට්‍රිකල් එකට. හරි. ඔය විදිහට ග්‍රෑම් තව අවශ්‍ය වෙනවා අපි මේවා දිගටියට කපන්න ඕන නැහැ. මේ වලට පේනස් මේවා දිගට එන්නේ මේ කොළේ ටිකක් දිගට එනවා. ඔය විදිහට ගන්න ග්‍රෑම් 100ක්. හරි. ග්‍රෑම් 100ක් අරගෙන දැන් මෙතන මම අරන් තියන්නේ අපි පැට්‍රිකල් එක කරන්න ඕන හින්දා ඔයාලා ග්‍රෑම් 100ක් ගන්න ළමයි පැට්‍රිකල් එක කරන වෙලාවට. මේ පාදල් දෙන්න මෙතන ග්‍රෑම් 30ක් විතර මම ගන්නම්. හරි. හරි. දැන් අපි කරන්න ළමයි මේකට දැන් අපි කිරා ගත්තනේ. දැන් මේකට ලුණු එකතු කරන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි මේ ගෝවා ටික මේක බීකර එකට දාගෙන මේකට ලුණු ස්වල්පයක් එකතු කරනවා. සාමාන්‍යයෙන් අපේ තියෙන ළමයි ග්‍රෑම් 100ට ලුණු 2.5ක් එකතු කරන්න තියෙන ග්‍රෑම් 2.5ක්. ග්‍රෑම් 100ක් නැති හින්දා මම ලුණු ටිකක් එකතු කරනවා. එකතු කරලා ළමයි ප්‍රවේශමෙන් මේ ටික හරියට කවලම් කරන්න ඕනේ. පොඩි කරන්නේ නැතුව ප්‍රවේශමෙන් කලවම් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට ප්‍රවේශමෙන් කලවම් කරලා ටික වෙලාවක් තියලා තියන්න ඕන ළමයි. මෙන්න මේකේ යුෂය වැස්සෙන්න ටික වෙලාවක් තියලා තියෙනවා. අපි ටික වෙලාවකින් තමයි ඊටු ටික කරන්න ඕනේ. සාමාන්‍ය විනාඩියක් දෙකක් තියලා තියන්න. හරි ළමයි දැන් මේ තියෙන්නේ අපි දැන් මේ යුෂය හැදිලා තියෙන්නේ. දැන් ප්‍රවේශමෙන් අරගෙන ළමයි අපි අදාළ භාජනයේ තැම්පත් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට අරගෙන ටිකක් අර වාත අවකාශය කියන්නේ අවකාශ නැති වෙන විදිහට ටිකක් තද කර ප්‍රවේශමෙන් පේලික මෙන්න මේ විදිහට ඇතුළට දාන්න ඕනි. සාමාන්‍ය ඔයාලට මේකට පුළුවන් ජීවාණු හරිත ජෑම් බෝතලයක් එහෙම ගන්න. දැන් ළමයි මේකට අපි ඔක්කොම දාගත්තට පස්සේ ඔයාලට පේනවා මේක ඇතුලේ චුට්ටක් යුෂය හැදිලා තියෙනවා. දැන් කරන්න ළමයි මේ කටේ ප්‍රමාණයට අපි මේ ගෝවා කොළේ කපා ගන්න ඕනේ. සාමාන්‍ය කටේ ප්‍රමාණයට රවුමට ගෝවා කොළේ කපා ගන්න. එම කපලා මෙන්න මෙහෙම මේක ඇතුළට දාන්න ඕනේ. දාලා මේ හැදිච්ච යුෂය ඒ ගෝවා කොළේට උඩින් මෙහෙම දාන්න. දාලා අපි මේක ජල මුද්‍රාවකින්
වැසීම සිද්ධ කරනවා. ජල මුද්‍රාවකින් මෙහෙම ඔයාලට පුළුවන් ගොසරි බෑග් එකකට වතුර දාලා ජල මුද්‍රාවකින් වැසීම සිද්ධ කරන්න. අන්න එහෙම කරලා අපිට පුළුවන් ගෝවා sauerkraut නිෂ්පාදනයේ කාර්යය අවසන් කරන්න. මෙහෙම ටික දවසක් යනකොට ළමයි මේකෙදි පොඩි ඇඹුල් රහක් දෙන රසවත් කෑමක් හදාගන්න පුළුවන්. අපිට ඒක විවිධ ආහාර වලට භාවිතා කරන්න පුළුවන්. ඔයාලා මේ පැට්‍රිකල් එක අවසානයේ ගත්ත උපකරණ ටික හරියට පිරිසිදු කරන්න ඕනි. පිරිසිදු කරලා වැඩේ අවසන් කරන්න. ඔන්න ඔහොම තමයි ළමයි ගෝවා sauerkraut සාදන්නේ.